ඇත්තටම අයවැය ප්‍රකාශනයේ එක් තැනක සඳහන් වෙනවා අලුතෙන් 30000ක් බඳව ගන්නවා කියලා. ඊට එහාට යන සන්දර්භයක් තියෙනවා දෙසැම්බර් මාසයේ අවුරුද්දේ කැබිනට් කමිටුවේ රැස්වීමේ තීරණයක් ගත්තා දැනට ඊට පහුගිය අවුරුදු 30 ඇතුළත උපාධිධාරීන් 1,50,000ක් බඳවගෙන තියෙනවා කිසිම සැලසුමක් නැතුව ඒක 7 පාරකට බඳවගෙන තියෙනවා නොයෙකුත් ආණ්ඩු වලින් කියලා. ඒ ගැන මොකද්ද කරන්නේ කියලා තීරණයක් ගන්න කැබිනට් අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා ප්‍රධාන කමිටුවක් පත් කරන්න ඕන කියලා තිබ්බා. මම හිතන්නේ මේ වගේ සංඛ්‍යා ලේඛනත් එක්ක මේ පළවෙනි පාඩ තමයි මේ ප්‍රකාශයක් මම දැක්කේ. ඇත්තම හැම ආණ්ඩුවක්ම විපක්ෂයේ ඉන්නකම් වෙන දෙයක් ආණ්ඩුවක් ආවම තමයි මේක බැරෑරුම්කම තේරෙන්නේ. ඒගොල්ලෝ විපක්ෂයට ගියාම කියනවා කෝපරුන් දුන්නා මොකද දුන්නේ නැත්තේ කියලා. ওই தත්ත්වය නිසා තමයි මේ මම හිතන්නේ මේ පුදුම සමාජ දේශපාලන පීඩනයක් ඇති වෙන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න දේශපාලකයන්ට. ඇත්තටම හැබැයි මේ පරකරාට මං හිතන්නේ නැවතත් මේක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද එන අයවැය මේ වගේ ප්‍රකාශනයක් වුණොත් මං හිතන්නේ අපිට ඒකෙන් යම්කිසි ඒක වටා ගොඩාක් වැරදි තීරණ තියෙනවා. අපි මම හිතන්නේ ආර්ථිකය ගැන අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මම මේක කියන්නේ මොකද අපේ ආර්ථිකය අපි යන්නේ බොහොම මේ shoe string budget එක. මේ බොහොම නූලෙන් තුලනය කරගෙන යන අයවැය. මේක මේ 2022 ආර්ථික අර්බුදත් එක්ක ආවේ. මේක IMF එකට කියන හින්දා නෙවෙයි අපිම කරගත්ත දෙයක්. ඒ ආර්ථික අර්බුදය නිසා මේ පාර බජට් එක 22, 23, 24, 25 මේ හැම එකේ මේ ලක්ෂණ තියෙනවා. හරියට මේක සූත්‍රයක් තියෙනවා. ඒකෙන් එහාට යන්න බෑ අපිට. මොකද හැම තැනම අපිට සීමා තියෙන නිසා. මේ පාර සීමාව තමයි අපිට ට්‍රිලියන 5යි ආදායම. අපිට දෙකක් ගන්න පුළුවන් ට්‍රිලියන දෙකක් ගන්න පුළුවන් ණයට. ඒකට අපේ මුළු ආදායම 7යි ට්‍රිලියන. මේක ලස්සනට කිව්ව ඇඩ්වොකේට් ආයතනයේ මෙතන දන්නත් ප්‍රාන්තිකව එයා රුපියල් වලින් කිව්වේ මම ට්‍රිලියන වලින් කියන ට්‍රිලියන 7ක් තියෙනවා. නමුත් අපේ තුනක්ම ණය වලට අපහු ගෙවන්න ඕන. ණය සඳහා නැවත ගෙවන්න ඕන පොලිය සතක්. ඒකට අපිට ඇත්තටම වියදමට තියෙන ට්‍රිලියන 4යි. මේකට අපේ ප්‍රාග්ධන වියදම ඊළඟට පඩි නඩි සහ විශ්‍රාම වැටුප් අස්වැසුම ඕක අයින් කරාම අපිට හම්බෙන ට්‍රිලියන එකක් වගේ ඉතා සුළු ප්‍රමාණයක්. ඉතින් මේකෙන් කළමනාකරණය කර යන්න එකේ බැරෑරුම්කම ආණ්ඩුවට තේරෙනවා කියලා මට තේරෙනවා මේ අයවැය කතාව ගත්තා. මේක ඉතාම අවධාරණය කරලා තියෙනවා රාජ්‍ය ප්‍රතිසංවිධානය කළ යුතුමයි මම හිතන්නේ දැන්වත් ඒ ගැන වැඩ කරගෙන යනවා. ඉතින් මේ ASCII මේක ආපු එකේ මේ 30000 දාපු එකෙන් අපිට පේනවා කොච්චර කතා කරත් මේ සමාජ දේශපාලන පීඩනය කොච්චරද කියලා දේශපාලකයන්ට රැකියාවක් නොමැති උපාධිධාරීන්ට රැකියාවක් ලබා දෙන්න. ඉතින් ඇත්තටම මේක මට මේ 30000 කොහෙන්ද ආවේ කියලා මට හිතන්න පුළුවන්. මම බැලුවා 2023 සංගණන දෙපාර්තමේන්තුවෙන් දල සංගණනයක් කළා තිබ්බා. ඒ වෙනකොට කොයිතරම් රැකියාව විරහිත උපාධිධාරීන් ඉන්නවද කියලා එතන තිබ්බා 42000ක් කියලා. එයින් අඩක් කලා විෂය දරු උපාධිධාරීන්. ඉතින් අපිට පේනවා කොහෙන්ද මේ අංකේ එන්නේ කියලා. මේක මම හිතන්නේ මේ එන ආණ්ඩුවේ මට හිතෙනවා මේක මෙතෙක් කල් පවත්වාගෙන ආවේ මම මේක යම් තියරියක් ඉදිරිපත් කරන්න කැමති මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. පැහැදිලිවම පේනවා මේ අයවැයෙන් පැලස්තරයක් දාලා තියෙනවා. හරි දාන්න පුළුවන් 40000ක් ඉන්නවා කියලා 30000කට පැලස්තරේ දාලා තියෙනවා. මේක පැලස්තරේ මම හිතනවා තව දුරටත් කරගෙන යන්න බෑ. මෙච්චර කලක් මේ පැලස්තරේ කෙරුණේ මං කියනවා එක සංකල්පයක් තියෙනවා අයන් ට්‍රයැන්ගල් කියන එක. ඒ කියන්නේ යම්කිසි කණ්ඩායමක් ඉන්නවා ඒ කණ්ඩායමත් හා සමීපව වැඩ කරන තවත් කණ්ඩායම් දෙකක් එක මේ තින්ගොල්ල එකිනෙකාට පිට කසා ගන්න එකිනෙකාත් එක්ක වැඩ කරනකොට ඒගොල්ලන්ගේ ඉන්ට්‍රෙස්ට් අපිට බොහොම අමාරුයි කඩන්න. මෙතනත් උනේ උපාධි ලබා ගන්න අය, රාජ්‍ය උපාධි ලබා ගන්න, රාජ්‍ය උපාධි දෙන අය සහ විරුද්ධ පක්ෂයේ ඉන්න දේශපාලකයෝ. හැමතිස්සෙම විරුද්ධ පක්ෂයේ ඉන්න දේශපාලකයෝ නෑ. ඇයි මේකට රස්සාව දෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේ තුන්ගොල්ල එකිනෙකාත් එක්ක සහයෝගයෙන් වැඩ කිරීම නිසා හරි අමාරුයි මේක පිටින් ඉඳන් කඩන්න. මම පහුගිය අවුරුදු මම හිතන්නේ 2002 මම ලංකාවට ආවේ. මම වෘත්තියෙන් විද්‍යාඥයෙක්. මම පිටරට ගිහිල්ලා මම විද්‍යාවෙන් විද්‍යා පරිපාලනයටත් එයින් විශ්වවිද්‍යාල පරිපාලනයක් ලැබුණා. ලංකාවට ඇවිල්ලා මට අවස්ථාව ලැබුණා තෘත්‍ය වෘත්තීය අධ්‍යාපන අංශයේ පරිපාලනයේ යෙදෙන්න. මට තේරුණා
ඇත්තටම අපි මේ උසස් අධ්‍යාපනය කියලා ලබා දෙන්නේ ඒ කාලේ වෙනකොට 100%කට මේ සම්පූර්ණ ඒක 3,50,000ක් වෙන හැම අවුරුද්දකම අවුරුදු 18 සම්පූර්ණ කරන ඒ එක පෙළේ ළමින්ගේ 10% ඒ කාලේ 5%කට දැන් කාලේ දැන් 10%කට අඩු ගානකට දෙන්නේ. ඉතුරු 90% වෙන්නේ මොකද කියන එක ගැන මම හැමතිස්සෙම කතා කරා. ඒ නිසා මට හැමතිස්සෙම ප්‍රශ්නයක් වුණා ඇයි අපි මේ තරම් උපාධිධාරීන්ගේ ප්‍රශ්න ගැන කරදර වෙන්නේ කියලා. එක මට ඒකට තේරිච්ච දේ තමයි අයන් ට්‍රයැන්ගල් කියන එක මේ දෘಢ ත්‍රිකෝණයක් තියෙනවා මේ ඉන්ට්‍රෙස්ට් ගෲප්ස් වල. ඉතින් මේක අවාසනාවට මේ ආර්ථික අර්බුදය නිසා මට හිතෙනවා මේක කැඩෙනවා. මේක තවත් දිගට පවත්වාගෙන යන්න බෑ. මම හිතන්නේ නෑ එන අයවැයින් මේක තමයි වගේ දේවල් තවදුරටත් කරන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ එහෙම කරනවා නම් ඒ කියන්නේ ඇත්තටම ඒක සුබ ලකුණක් නෙවෙයි අපි හැමෝම අමාරුයි කියලා මම හිතනවා. ඒ නිසා මම හිතන්නේ මේ පැලැස්තර දැමීමක් තියෙනවා. ඔව් මම හිතන්නේ ඒක දිගටම කරන්න පුළුවන් කියලා. මුකුත් හින්දා නෙවෙයි මෙතෙක් කල් තිබ්බ ඒ සමාජ දේශපාලන පීඩනය උඩින් ඇහිලා ආර්ථික අර්බුදය අපිට යම් දේවල් කරන්න රජයට යම් දේවල් කරන්න බල කර සිටිනවා. මේක කොටස් දෙකකට බලනවා. රැකියාව විරහිතයට ආණ්ඩුවෙන් රැකියාව දීම. මම ඒක ගැන එතන කිව්වා. නමුත් මේ විරැකියාව උපාධිධාරීන්ගේ විරැකියාව ගැන මම ටිකක් කැමතියි සවිස්තරව කියන්න. ඒ කාලයක් තිබ්බා උපාධිධාරියෙක් වුණාම උපාධිය ලැබෙන්න කලින්ම රැකියාවක් ලැබෙනවා. මම උදාහරණයක් විදිහට කියන 1800 ජෝන් ඩොයිලි 1801 ද කොයිද උපාධිය ගත්තේ PPP උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. එයා කෙලින්ම නැවුණා මොකද ඒ දවස්වල මේ යටත් විජිතවල ඉතාම හොඳ විශාල තනතුරු ලැබුණා. එයා එනවා ලංකාවට. ඒ කාලේ ඒ රැකියාව කියන එක එවලෙම උපාධිය ලැබුණ ගමන් නැවුණා හරි ඒ රටේ ඒ රැකියාවට යනවා. ඒක ඒ කාලේ ඉල්ලුම හැටියට සැපයුම තිබ්බ සමහර සැපයුම් මදි වෙන්නත් ඇති. ලෙනඩ් වුල්ෆ් එන්නේ 1900 ඒ වගේම කාලෙක 1903 වගේ කාලෙක නැවුණා අවුරුදු 23කට. හරි ඒ උපාධියමයි ඇහිලා මෙහි එයා හම්බන්තොට දිසාපති හැටියට තමයි මේ තරුණ කාලේ වැඩ බාර ගන්න. ඒ දෙවනුම හිටන් යාපනයේ කලින් හිටියා ඊළඟට හම්බන්තොට. දිතා වෙනකොට හිතන්න අපේ කවුරුත් අවුරුදු 23න් උපාධිය සම්පූර්ණ කළා. ඒ වගේ තනතුරට යන්න පුළුවන් තත්වයක් නැහැ. සැපියුම ඉතා වැඩි වෙලා තියෙනවා. මම පෙන්නන සැපියුම වැඩි වෙලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට ඇත්තටම මම බැලුවා 1960 ගණන් වල ගත්තාම අපි දන්නවා අර ගැහැණු ළමයි පොතේ ඉන්නවා. ඒ කාලේ 60 ගණන් වල වෙනකොටත් මං හිතන්නේ සැපියුම ඉල්ලුමට ඒ කියන්නේ රාජ්‍ය සේවයේ අවශ්‍ය තනතුරු වලට මම හිතන්නේ උපාධිධාරීන් ඒකේ තුලනයක් තිබ්බා. අපි දන්නවා ඒ කතාවේ කතානායකයා ඩී.ආර්.ඕ වෙලා ගෙදර ඩී.ආර්.ඕ වෙලා ගමට යන කතාව අපි දන්නවා. ඇත්තට මේ කාලේ මම හිතන්නේ සරත් අමුඩුගම ඒ කාලේ අපේ ඉන්න ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියෙක්. එයත් ඇත්තටම අවුරුදු 23 වගේ කාලේ 1960 ගණන් වල එයා සිවිල් සේවයට බැඳෙනවා. ඒ කාලේ ඇත්තටම තිබ්බේ ඒ ඉල්ලුම සැපයුම අතර තුලනයක් තිබ්බා. ඊට පස්සේ අපිට එනවා මේ massification of education කියන එක. මිනිසුන්ට ටික තේරෙයි අපේ ළමයින්ටත් මේක කරන්න බැරි. මේක විභාගයක් පාස් කරලා කරන එකක් නම් ඇයි අපේ ළමයි ලව කරවන්න බැරි. ඉතින් හරි ලස්සනයි. මං හිතන්නේ හැමෝම මේ ටියුෂන් කර්මාන්තයට බයිනවා. නමුත් මට හිතන්නේ ඒකිනුත් ලොකු හයියක් ලැබුණා. දැන් ඕනෑම තැනක කෙනෙක්ට මේ විභාග පාස් වෙලා ඉහළට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා පුදුම පීඩනයක් මේ උපාධිය ගන්නවා කියන එක සැපයුම එනම උපාධි වලින් උපාධිධාරීන්ගේ නමුත් ඒකට සැරලෙන ඉල්ලුම වැඩි වෙලා නැහැ. මම ඒකට උදාහරණයක් දෙන්නම්. ඇත්තටම අයි අපි කියන්නේ ඉල්ලීමක් නැහැ කියලා. ඒක මුලින්ම එන්නේ විරැකියා ප්‍රතිශතයෙන්. දැන් විරැකියා ප්‍රතිශතය මම බලුවා 2003 හැමතිස්සෙම අපේ දෙන විරැකියා ප්‍රතිශතය මේ උපාධි ගත්තද නැද්ද කියලා නෑ කියන්නේ උසස් පෙළට අඩුවෙන් සුදුසුකම් තියෙන සහ උසස් පෙළට වැඩියෙන් සුදුසුකම් තියෙන කෙනෙක්. උසස් පෙළට වැඩියෙන් සුදුසුකම් තියෙන අයගේ විරැකියාව ඇත්තටම දෙගුණයක් වෙනවා උසස් පෙළට අඩුවෙන් සුදුසුකම් තියෙන අය. අඩු සුදුසුකම් අයකින් අපේ ආර්ථිකය පරිමාණව අපිට ඉහළ සුදුසුකම් වලට නැහැ අඩුයි කියලා ඊට වඩා ඉල්ලුම. ඊළඟට 2023 ඒ වගේ අපේ විරැකියාව 4.7යි කියලා මම බැලුවා මේක එන්නේ ශ්‍රී ලංකා ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයක් කරනවා. එනම් 2023 සංසන්දනය කරේ අපේ විරැකියා තත්ත්වය අඩු වෙලා නමුත් උසස් අධ්‍යාපන සුදුසුකම් තියනගේ විරැකියාව වැඩි. ඉතින් මේකෙන් කියන්නේ අපේ රටවල ඇත්තටම උපාධිය කියනට ඇත්තටම අපේ ආර්ථිකයට දරන්න පුළුවන් යම් ප්‍රමාණයක් තියෙනවා කියන එක. ඉතින් ඊළඟට අපි බලනවා තවත් වෘත්තියෙන් අපි බලනවා වෘත්තීන් ගත්තාමත් අපේ ශ්‍රම බලකාය කොච්චරක් ඉන්නවද කිව්වම බැලුවා 2003 මේක අන්තර්ජාතික කංකරු සංවිධානය කරන්නේ වෘත්තීන් 12කින් වර්ග කරනවා. ඒතර මේ වෘත්තීන් මුල් වෘත්තීන් දෙක, ඒ කියන්නේ ඉහළ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සහ
වෘත්තිකයන් කියලා කණ්ඩායම් දෙකක් වෙන ඊළඟ එකේ ඉන්නේ සහකාර වෘත්තිකයන් මම මුල් දෙක විතරයි ගත්තේ ඒ දෙක එකතු කරාම 2003 6.5යි මුළු ශ්‍රම බලකායෙන් 6.5ක් හිටියේ ඇත්තටම ඉල්ලුම වැඩි වෙලා තියෙනවා ඒ ගාන වැඩි වෙලා තියෙනවා 12ක් වෙනකම් වැඩි වෙලා තියෙනවා මුළු ශ්‍රම බලකායෙන් 12ක් ඔය ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සහ වෘත්තිකයන් ඉන්නේ ඒ කියන්නේ ඇත්තටම ඒ ඩිමාන්ඩ් එකක් වැඩි වෙලා තියෙන එක සමහර ආණ්ඩුවෙන් ආපු එකක් වෙන්න පුළුවන් බලන්න බෑ නමුත් අපිට විරැකියා තත්ත්වෙන් පේනවා ඒ තිබ්බත් ඉහළ සුදුසුකම් තියන අයගේ විරැකියා තත්ත්වය වැඩි නිසා පහළ සුදුසුකම් තියන අයට සාපේක්ෂව අපිට පේනවා අපේ රටවල ඇත්තටම ඉහළ සුදුසුකම් ලැබෙන්න අපේ තවමත් විරැකියා තත්ත්වය රැකියා ලබා ගැනීම අඩු වෙනවා මොකද ආර්ථිකය නිසා මේකේ සම්පූර්ණ අනිත් පැත්ත තමයි දියුණු රටවල තියෙන්නේ මම මේ ඊයේ පෙරේදා දත්ත බැලුවා 2023 දත්ත බැලුවා එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයේ මේ හැම එකකම විරැකියාව අඩු වෙනවා අධ්‍යාපනය මට්ටම වැඩි වෙනකොට මේක විශේෂයෙන් දියුණු රටවල විශේෂයක් ගෝලීය වශයෙන් මොකද්ද උපාධාරයන්ගේ තත්ත්වය එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානිය දෙකේම අවුරුදු 15ට හරි 18ට වැඩි ජනගහනයෙන් 40කට ආසන්න ගාණක් 140ක් උපාධිධාරී. ඇත්තටම වයස් කාණ්ඩයේ 24 35 වගේ ගත්තොත් මේක 50ට වැඩි. මේක දැන් මේ රටවලට ප්‍රශ්නයක් වෙගෙන එනවා. අධ්‍යාපන මට්ටම උපාධියක් ගන්නවා කියන්නේ වඩා වැඩි ආදායමක් ගන්න පුළුවන් තත්ත්වය තවමත් තියෙන මේ රටවල. නමුත් ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නවා චීනයේ මෑත මේ ටිකක් කල් ඉඳන් මේ උපාධානගේ විරැකියාව ඉතා උග්‍රයි 20 ගාණක් 20 ගාණක් කියන ඒ වගේම ඉන්දියාවෙත් උපාධාරීන්ගේ විරැකියාව උග්‍රයි. ඉතින් මේක අපේ රටේ සුවිශේෂයක් තියෙනවා මේ උපාධාරීන්ට ආණ්ඩුවේ රස්සාවක් දෙන්න ඕන කියන එක. ඒක අපේ රටේ යම්කිසි ඓතිහාසික හේතු නිසා අර මං කියපු දෘඪ ත්‍රිකෝණයක් වගේ දෙයක් හැදිලා තියෙන හින්දා හරි මොකක් හරි නිසා අපේ රටේ සුවිශේෂයි මන් දන්න තරමට නම් කවුරුත් හිතන්නේ අපිට අපි මහන්සුණා ඉගෙන ගන්න අපි උපාධියක් ලබා ගත්තා දැන් අපට ආණ්ඩුවෙන් රස්සාවක් දෙන්න ඕන කියලා. එහෙම දෙයක් නෑ මේ. ඒක තියෙන ලංකාවට විශේෂයි. නමුත් උපාධාරීන්ගේ විරැකියාව කියන එක ලංකාවට විශේෂ දෙයක් නෙවෙයි. ඇයි ඇත්තටම මේ රටවල මොනවද මේ කරලා තියෙන විග්‍රහයන් කියලා බලමු. අපි මම එක්සත් ජනපදයේ මම ගන්නම්. ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තාම විග්‍රහයක් නැහැ. අපිට පේනවා අලුතෙන් පත්වෙච්ච ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිගේ ක්‍රියාවලියෙන් මෙයා කියලා තියෙනවා මේ ප්‍රොෆෙෂනල්ස්ලා මේගොල්ලෝ මේ මෙච්චර කල් මේක අරගෙන තියෙනවා සමාජයේ යම් ස්ථාවර කියලා. ඇත්ත මෙයා එක කෙලිම කිව්වේ නැතත් මම මේ හොඳ ලිපියක් කියුවා ඩේවිඩ් බෲක්ස් කියලා කෙනෙක්. එයා කිව්වා ඡන්දය ඉවරෙච්ච ගමන් now can you see us කියලා. අපිට දැන්වත් ඕගලන්ට අපුව පේනවද කියලා එයා පෙන්නුවේ ඇමරිකාවේ උපාධිධාරීන් ඒ කියන්නේ පාසල් අධ්‍යාපනයට වඩා වැඩි අධ්‍යාපනයක් ගත්ත සහ ඊට අඩු අධ්‍යාපනයක් අතර අයල ලොකු පරතරයක් ඇති වෙලා තියෙනවා. ඒ ගලන්ගේ ඒ අනිත් ඒ උපාධිධාරීන් නොවන අයගේ උසස් අධ්‍යාපනය නැති අයගේ පුදුම කේන්තියක් තියෙනවා. මේ අය නිසා ඒගොල්ලෝ ඉදිරියට යන්න බැරි කමක්. ඒ වගේ ඒ එක පීඩනයක් තියෙනවා උගත් අය සහ උගත්කමින් අඩු අය අතර ඒකේ පිපිරීමක්. ඒකේ ඇත්තටම අපි මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවලිය එයාගේ ජනාධිපතිවගේ හැසිරීම ගැන කෙසේ වෙතත් එයා මේ නිරූපණය කරන්නේ සමාජයේ තියෙන ඒ ඝට්ටනය. ඒ තියෙන අසමානතාවයක් ඇති වෙලා තියෙන අධ්‍යාපනය නිසා. අධ්‍යාපනය ලැබුව අය සහ අනිත් අය අතර. ඉතින් ඒක නිසා ඒක ඇමරිකාවේ ඒ විදිහටයි පෙන්වන්නේ. එක්සත් රාජධානිය ගත්තාම ඉතාම හොඳ විශ්ලේෂණයක් තියෙනවා. ඇලිසන් වුල්ෆ් කියලා එයා කලින් අතර වෘත්ති අධ්‍යාපනය ගැන ඉතා හොඳ විවරණයක් කරා. එයාට බාර දුන්න වෘත්ති අධ්‍යාපනය ගැන විශ්ලේෂණයක් කළ හිටපු ආණ්ඩුව එයා ඉතා වැදගත් සොයා ගැනීම් කිහිපයක් කරා. ඉතින් එකක් තමයි වෘත්ති අධ්‍යාපනය කියන එක පාසලෙන් දෙන එක ඇත්තටම කරන්නේ සමාජ අසමානතාව තවදුරටත් ගෙනියන එක අපි කරන්න ඕන හොඳම දේ සෑම ළමයෙක්ටම හොඳ පොදු අධ්‍යාපනයක් දෙන්න ඕන කියන. නමුත් එයා උසස් අධ්‍යාපනය ගැන ඉතාම සවිස්තර විග්‍රහයක් කළා පොතක් ලිව්වා Does Education Matter කියලා. එයාගේ තර්කය මේ අපි උපාධි කියන දේ උසස් අධ්‍යාපනයත් සමග ආර්ථික දියුණුව එනවා කියන මතය දේශපාලකයන්ට දීලා තියෙනවා. ඒක වැරදි කියලා අපි පෙන්නනවා. ඇත්තටම ආර්ථික දියුණුවයි උසස් අධ්‍යාපනය අතර සම්බන්ධය තියෙන්නේ. එතන තියෙනවා correlation එකක්. සම්බන්ධයක් තියෙනවා. නමුත් ඒකේ තියෙන්නේ ආර්ථිකය දිනුනත් සමගම ඒහා සමානව උසස් අධ්‍යාපනය ඇති ඉල්ලීම වැඩි වෙනවා. ඉතින් මෙයා ඒක තාම පැහැදිලිව පෙන්නලා තියෙනවා ආර්ථික දියුණුවත් එක්ක අතරම ආර්ථික දියුණුවට රජක තාම වැදගත් වෙනවා. අවශ්‍ය වෙන ඊටාම සුළු කොටසක් නිර්මාණශීලී
කොටසක් අවශ්‍ය වෙනවා උසස් අධ්‍යාපනය. නමුත් අපිට වැඩි හරියක් අවශ්‍ය හොඳ ශ්‍රම බල කායක්, හොඳ සාමාන්‍ය අධ්‍යාපනයක් සහ ශ්‍රම බල කායක් කියලා. ඉතින් මේක මෙයා හුඟක් උත්සාහ කරලා තියෙනවා දිගින් දිගටම ආණ්ඩුවට මේක පෙන්වන්න දේශපාලඥයන්ට. නමුත් මෙයා කියනවා දේශපාලඥයොත් කියන්නේ මධ්‍යම පන්තිය. දැන් කල්පනා කරලා බලන්න අපි මධ්‍යම පන්තිය. අපේ ජීවිතේ, අපේ ළමින්ගේ, අපේ නෑදෑ හිතවතුන්ගේ කී දෙනෙක් අපි දන්නවද උසස් සාමාන්‍ය පෙළ සමත් වෙන්නේ නැති. පාසල හැරගිය අය. නමුත් සමාජයේ ඉන්නවා. ඇත්තටම සමාජයේ දැන් සාමාන්‍ය පෙළ සමත් වීම ඉහළ මට්ටමකට ගෙනලා තිනවා යම් හේතු මත විශේෂයෙන් ටියුෂන් ගුරුවරුන්ගේ උදව් ඇතුව. නමුත් සමස්ත සමාජය ගත්තාම තාම 75%ක කුටුම්බවල 75%ක ප්‍රධානීන්ට සාමාන්‍ය පෙළ නැහැ. අපේ රටෙත් මේ වගේ ભેදයක් තියෙනවා. ඉතින් ඇලිසන් වුල්ෆ් කියන්නේ අපි ඇත්තටම මේ සමාජවල මේ අයව අපිට පේන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට මධ්‍යම පන්තියේ අවශ්‍යතාවන තමයි මේ අය දුවන්නේ. ඉතින් ඒ නිසා එංගලන්තයේ විශ්වවිද්‍යාලයට එක්සත් රාජධානී විශ්වවිද්‍යාල වලට කොතරම් ළමයි ගන්නවද කියලා සීමාවක් නැහැ. ළමයි ගන්න තරමට අනුව යම් සීමාවක් අනුව ආය කරන්න පුළුවන් ටියුෂන්. ඒක ටියුෂන් සීමාවක් තියෙන නිසා ඔයගොල්ලෝ මීට වඩා ටියුෂන් ආය කරන්න බෑ කියලා ඒක ඉතුරු බරපැන ආණ්ඩුව ගන්නවා. ඉතින් මේක මෙතෙක් කල් කරා ඒක තවදුරටත් කරන්න බැරි තත්ත්වය. එයා කියනවා ඒ වගේ බැරි එකත් වගේම එයා කියනවා මේක ඵලදායී නෑ කියලා දෙයක් පෙන්නලා තියෙනවා. නමුත් හරිම අමාරුයි මේ තර්කය ගෙනියන්න ප්‍රතිපත්ති සම්පාදකයන්ට. ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ කෙනෙක් ගිහිල්ලා මාරි පොල්ලක් අරන් ගහලා වගේ කරනවා මිසක්. නමුත් හරි අමාරුයි මේ තියෙන සිස්ටම් එක ඇතුළට ඔය අදහස දාන්න. උපාධිධාරීන්ගේ විරැකියාව කියන එකත් එක්ක අපි බලන්න ඕන ඇත්තටම අපේ උපාධිධාරීන් රටකට කොච්චර ඕනද, ඒ අයට අපි රජයේ විසින් කොච්චර වේදම් කරනවද කියන එක අපි ඇත්තටම මීට වඩා තර්කානුකූලව ආවේග වලින් තොරව කරන්න ඕන. මොකද අපේ තියෙන අධ්‍යාපනයේ අනිවාර්ය අධ්‍යාපනය කියලා දෙයක්. අවුරුදු 16 කලින් අවුරුදු 14 කියලා තිබ්බා. දැන් අවුරුදු 16 කියලා අපේ සම්මුතියක් තියෙනවා. එතෙන්දී ළමයි පාසල ඇරිය නැත්නම් දෙමව්පියන්ට නඩු දාන්න පුළුවන්. නමුත් අපි කාටවත් දෙමව්පියන් නඩු දාන්නේ නැහැ ළමයාට උසස් අධ්‍යාපනයක් දුන්නේ කියලා. ඒක තමයි අභිමත අධ්‍යාපනය. මේ අභිමත අධ්‍යාපනය අපි අනිවාර්ය අධ්‍යාපනයක් බවට පත් කරගෙන තියෙනවා. හැමෝටමත් නෙවෙයි අපි යම්කිසි ඉතිහාසන හරි මෙන්න මේ විභාගේ පාස් වුණොත් වැඩ 3කට සම්මානය ලබා ගත්තොත් මෙන්න ඔබට වරම් තියෙනවා කියලා. ඇත්තටම මම හිතන්නේ කිත්තා වැරද්දක් මේ වගේ ඒ විභාගය එවැනි විභාගයක් සමත් වීමෙන් ඒ අය තෝරා ගැනීමෙන් අපේ රටට ඒ විභාගය මොන වගේ විභාගයක්ද කිසිම විචාරයක් නැහැ. යම්කිසි විෂයක් ගැන පැය 3ක ප්‍රශ්න පත්‍ර දෙකකට උත්තර දීමෙන් අපේ රටට අවශ්‍ය උසස් අධ්‍යාපන දීම අවශ්‍ය අය තෝරගන්නවද කියලා මෙතන කතා කරන්න ඕන. මේ වගේ අපි පුළුල් සංවාදයක් එන්න ඕන. දැන් අපි උපාධාන රැකියාව දීම ගැන කතා කරා, විරැකියාව ගැන කතා කරා. එතනින් තවත් අපි ගම්රට ගිහලා බලන අපිට උපාධිධාරීන් රටට කොච්චරද ඕන කියලා මේ අවස්ථාවේ අපි කතාව තාම ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණයක් කියලා මම හිතනවා. මම ඒකයි මේ දත්ත දුන්නේ. ඊළඟට අපි ගමු අනිත් රට තමයි ඉන්දියාව. ඉන්දියාවේ අශෝක් මෝඩි ලිව්වා ඉන්දියා බ්‍රෝකන් කියලා පොතක්. අශෝක් මෝඩි කියලා ආර්ථික විද්‍යාඥයෙක් ඉන්දියා බ්‍රෝකන් ඉන්දියා people betrayed කතාව. එයා ඉදිරිපත් කරන තර්කය නේරු වගේ අගමැතිවරුන්ට ඇත්තට මේ පල්ලෙහා තට්ටුව පෙනුනේම නෑ. ඒගොල්ලන්ටත් හිතුවේ මේ IIT හදලා අපි ඉහළ පෙළේ විද්‍යාඥයෝ ටිකක් හදලා ඒ අය රට මෙහෙම ඉස්සරහට ඇදගෙන යයි කියලා. එයා කියනවා ඉන්දියාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි ඉහළ මට්ටමේ ඒ වගේ විද්‍යාර්ථීන් හිටියත් පල්ලෙහා අධ්‍යාපන මට්ටම ඉතා දුර්වලයි. චීනෙ ගත්තාම ඊට වඩා හුඟක් වෙනස්. චීනේ ශක්තිය ඒ මුළු රටේම ඒගොල්ලෝ පියවරෙන් පියවර කරේ ප්‍රාථමිකය නැංගුවා ඊට පස්සේ ද්විතීක අධ්‍යාපනය ඊට පස්සේ ත්‍රිතීක අධ්‍යාපනය. චීනය ඇත්තටම කිසි කෙනෙකුට නොමිලේ කිසි දෙයක් දෙන්නේ නැහැ. තෘත්‍ය අධ්‍යාපනය ඒගොල්ලන්ට ඒක තෘත්‍ය අධ්‍යාපනය යම් මිලක් ගෙවන්න ඕන. තව දෙයක් තමයි මේ රටවල් තුනේම අපේ රටේ තියෙන දෙයක් තමයි උසස් අධ්‍යාපනයට කොහොම හරි ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පොඩි ෆේවරේෂන් එකක් තියෙනවා. අපි ලංකාවේ මම දැක්ක 2003 ලෝක බැංකුවේ විග්‍රහයක 2003 හොඳ ලොකු වාර්තාවක් කරා Treasures of the Education System කියලා. මේකේ පෙන්නවා අපි ඇත්තටම මුළු අධ්‍යාපන වේදම ගත්තාම ප්‍රතිශතයක් හැටියට උසස් අධ්‍යාපන වියදම් කරන ප්‍රමාණය ලෝකයේ ආසියාව වැනි රටවලට වඩා ඒ අර per capita කියන එකත් හදලා ගත්තාම වැඩි කියලා. ඇත්තටම මම මේ ළඟදී දකුණු කොරියාවේ වියදම කියලා බැලුවා. දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය සඳහා කරන වියදමයි පාසල් අධ්‍යාපනය සඳහා ළමයින්ට කරන වියදමයි සමානයි. අපි දන්නවා උසස් අධ්‍යාපනයට වඩා වියදමක් යනවා කියලා. නමුත් ඒ රටවල දර්ශනය තමයි පාසල් අධ්‍යාපනය වැදගත්.
ඇත්තන්ට සල්ලි දාන උසස් අධ්‍යාපනය අභිමතය අනුව කරන දෙයක්. රජයට අපේ රටට අවශ්‍ය දේවල් රටේ සල්ලි දානවා. නමුත් අනිත් දේවල් වලට ඇත්තටම ඊට වඩා අපි ඒක ඒ ලබා ගන්න තැනට ඊට වඩා බරක් දෙන්න ඕනේ කියලා. ඉතින් මේවා ඇත්තටම ඉස්සර මම හිතන්නේ අපිට කිසිම සංවාදයකට ඉඩක් තිබෙන්නේ නැහැ. නමුත් මට හිතෙනවා ආර්ථික යථාර්ථය අනුව රටේ තත්ත්වය අනුව විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් ඒ පක්ෂය සම්පූර්ණ පක්ෂයේ පැවැත්ම ගොඩ නැගුණේ විශ්වවිද්‍යාල හරහා ඔය සටන් පාට ඔස්සේ. නමුත් මං හිතන්නේ සටන් පාට වල ඒගොල්ලන්ටත් ඉන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ට මං හිතන්නේ අපි දන්නවා චීනය කොමියුනිස්ට් රාජ්‍යයක් ඩෙන් ෂියාओपिंग අන්තිමට චීන රාජ්‍ය වෙන අතකට ගෙනිච්ච. එයා කිව්වේ පූස කළුණත් සුදුනත් කමන්නේ බලල්වලනවා වගේ දෙයක් කියලා. ඒ වගේ ලොකු පරිවර්තනයක් කරා. මම හිතන්නේ අපටත් ආර්ථික යථාර්ථය නිසා මං හිතන්නේ පළමුවට මේ පැලැස්තර දැමීමේ රට්ටු අනිත් අය විපක්ෂය මොනවයි කියයිද කියලා පැලැස්තර දැමීමේ ක්‍රියාවලින් අයින් වෙලා අපි සම්පූර්ණයෙන් අපේ රටට අවශ්‍ය අධ්‍යාපනය මොන වගේද අපි ඇත්තටම උසස් අධ්‍යාපනය නිදහස තබා ගන්න කියලා අපි ඇත්තටම අන්තිමට කළා තියෙන්නේ පාසල් අධ්‍යාපනය පුද්ගලිකීකරණය වීම කියලා මම තනින් තන කියලා දෙනවා සංඛ්‍යා ලේඛන ඇතුව. අපි එක පාසලක යම්කිසි අයවැය ගත්තොත් ඒ අයවැයෙන් පෙන්වන්න පුළුවන් මම පාසල් කීපයක් ගත්ත රොයල් කොලෙජ් එක ඔය වියදම් කරන්නේ ආණ්ඩුවෙන් දෙන සල්ලි වලින් මේ 10%ක්වත් ආණ්ඩුවෙන් දෙන විදුලිය සහ වතුර වලට ටිකක් දෙනවා ගුරුවරුන්ට පඩි දෙනවා ඩෙස්පොටු ටිකක් දෙනවා කබල් ඒ ඩෙස්පොට් නෙවෙයි දැන් පාවිච්චි කරන්නේ සම්පූර්ණයෙන් දෙමෝපියන්ගේ මුදලින් කරන්නේ. ওই ජනප්‍රිය වෙලා තියෙන පාසල් දෙමව්පියන්ගේ මුදලින් කරන. ඒ නිසා අපි ඇත්තටම හොඳ විග්‍රහයක් කරන්න ඕන. අපි දරුවන්ට ඇත්තටම අපේ මේ දුර පළාත්වල දුප්පත් දරුවන්ට අපි ඇත්තටම රජයෙන් මොනවද දෙන්නේ? ඒ දරුවන්ට යම්කිසි හොඳ අධ්‍යාපනයක් දෙන්න අවශ්‍ය සම්පත් මොනවද කියලා හොඳ විගණනයක් කරන්න ඕන. ඒක සඳහා මම දැන් හැම ඇත්තටම මේවා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට විසඳුම් කියන්න බලාපොරොත්තු වෙන්නේ මම කියන්නේ අපි මේ සංවාදය මම හිතන්නේ විරැකියාව සහිත උපාධාරීන්ට රැකියාව දෙනවා කියන සංවාදය මම හිතන්නේ එතන ඒක තවදුරටත් යන්නේ නැහැ නැහැ කියලා මට හිතෙනවා. සමහරට ඔබලා වෙන දෙයක් හිතනවා පුළුවන්. ඊළඟ විරැකියාව කියන එකත් මං කියන්නේ ඒක අපි මේ ඉල්ලුම සැපයුම ගැන හිතලා බලන්න ඕන. අපි ඇත්තටම ඊට වඩා ගැඹුරින් මොකද්ද මේ ගඩු අපිට රටට අවශ්‍ය වෙන අධ්‍යාපනය මොනවද කියලා මේ අවස්ථාව මම හිතන්නේ කතා කරන්න සුදුසු අවස්ථාවක් කියලා මම හිතනවා.